ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවුරුදු මාසේ මං හිතන්නේ මම මේ ගේන පළවෙනි වීඩියෝ එක. ලංකාවෙන් පිට හිටියත් අපිත් ඉතින් ගොඩක් ආසයි අලුත් අවුරුද්ද ලබනවට. ඉතින් පුළුවන් විදිහට කෑම ජාති YouTube එකෙන් බලාගෙන එහෙම තමයි ගොඩක් වෙලාවට හදන්නේ. ඉතින් මම මුලින්ම හදන්න පටන් ගත්තේ චොක්ලට් රෝල් එක. මොකද අනිත් කේක් වර්ග මම මුකුත් හැදුවේ නැහැ. චොක්ලට් රෝල් එකක් තමයි මේ පාර අවුරුද්දට හැදුවේ. මගේ වීඩියෝස් වල චොක්ලට් රෝල් හදන විදිහක් තියෙනවා. ඉතින් ඒක ගොඩක් ලේසියි මට. ඒක හින්දා තමයි අනිවාර්යෙන් චොක්ලට් රෝල් හදන්නේ. දෙවනියට මම හදන්න ගත්තේ පොල් ටොෆි. පළවෙනි පාරට මම පොල් ටොෆි හැදුවේ ගිය පාර අවුරුද්දට. මෙයා තමයි මට උදව් කරන්න වෙන්නේ. මුලින්ම සීනි ටික ඔක්කොම මේ භාජනයට දාගෙන ඊට පස්සේ වතුර කෝප භාගයකුත් දාලා සීනි ටික හොඳට දිය වෙනකල් ඒක හැඳි ගන්න ඕනේ. මේක ගොඩාක් වෙලා හැඳි ගන්න ඕනේ නැහැ. සීනි ටික හොඳටම දිය වුණාට පස්සේ පොඩ්ඩක් මේක හැඳට අරන් උසලා බලනකොට අන්තිම බිඳුව චුට්ටක් ඇදෙන විදිහට වැටෙනකොට අපිට පුළුවන් පොල් ටික දාගන්න. ඉතින් මං ගත්තේ ග්‍රෙසිකට් පොල්. දැන් මේ පොල් ටික හොඳට කලවම් කරගෙන අපි මේකට බටර් චුට්ටක් දාගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඒ බටර් එකත් හොඳට මේකේ මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි මං මේකට දාන්න ඕනේ කලරින් එක දාගත්තේ. ඉතින් මේ මිශ්‍රණය මෙහෙම මැදින් ඉරක් ඇඳලා මම බලන්නේ ඉක්මනටම එකතු වෙනවද කියලා. එකතු වෙන්න පරක් වෙනවා නම් ඒක තමයි මේ පොල් ටොෆි එකේ පදම. ඔන්න ඉතින් ඒක මං ඉක්මනට භාජනයකට දාගෙන ටිකක් නිවුනහම තමයි මෙහෙම කෑලි කැපුවේ. මේ තියෙන මම මේ පාර කැවිලි හදන්න ගත්ත පිටි එක. මේක මං මිලානෝ වලින් තමයි පිටි එක ගත්තේ. මේ මං පළවෙනි වතාවට මේ අවුරුද්දේ හදන කෑමක්. ඉතින් පළවෙනි වතාවට මේ හදන්නේ අලුවා. අපේ අම්මලා නම් ඉතින් හරිම රසට ලස්සනට වගේම හොඳට අලුවා හදනවා. ඉතින් මේකේ නම් මට ඔක්කොම වීඩියෝ කරන්න බැරි වුණා. මටත් පොඩ්ඩක් වැරදිලා අපේ නංගිව ඔන්ලයින් කෝල් එකේ තියාගෙන තමයි එයාගේ උදව් නිසා තමයි මට මේ විදිහට හොඳට අලුවා ටික හදාගන්න පුළුවන් වුණේ. ඉතින් මේ අවුරුද්දට කලින් දවසේ අපි ගියා මිලානෝ අවුරුද්දට ඕනි කරන තවත් අඩුපාඩු ටිකක් ගන්න. ඉතින් මේ කොකිස් අච්චුව අපි පාවිච්චි කරන්නේ ආපහු අවුරුද්දකට පස්සේනේ. ඉතින් ඒකින්ද මං කොකිස් අච්චුව කොහොමත් චුට්ටක් පදම් කරලා තමයි ගන්නෙ. මේ පාර නම් පළවෙනි පාරම කොකිස් ටික හරි ගියා. මම මේකට පිටි මිශ්‍රණයට බිත්තරයකුත් දැම්මා. කෝකටත් කියලා මොකද මට බයෙත් තිබුණා. මං ගාව non stick කොකිස් අච්චුවක් නෙමෙයි තියෙන්නේ. ඒකින්ද හරියට එන්නේ නැති වෙයි කියලා. ඉතින් පළවෙනි පාරම මේ පාර නම් කොකිස් ටික හොඳට ආවා. ඉතින් අවුරුද්දෙන් අවුරුද්ද අපේ අවුරුදු මේසෙට අලුතෙන් කෑම එකතු වෙනවා. මේ හදන්නේ මස්කට්. ඉතින් මේක හදන්නේ මම නෙමේ හස්බන්ඩ් තමයි මේක හදන්නේ. මේකට ඕනි උනේ කෝන් පිටි. කෝන් පිටි වලට වතුර දාලා මුලින්ම අපි ඒක හොඳට මිශ්‍ර කරගත්තා. ඊට පස්සේ සීනි ටිකක් වතුර දාලා ලිපේ තියලා හොඳට මේ විදිහට බුබුලු වෙනකොට ඒකට දෙහි චුට්ටක් දාලා ඊට පස්සේ මේ තියෙන්නේ අර කෝන් ෆ්ලවර් මිශ්‍රණය. ඒක ඊට පස්සේ සීනියකට දාලා හොඳට හැඳි ගන්න තමයි ඉතින් තියෙන්නේ. මේක ටික වෙලාවක් යනකොට පොඩි මේ විදිහට ක්‍රීම් ගතියට එන්න පටන් ගන්නවා. ඉතින් පොඩ්ඩක් ඒ වෙලාවට නම් අත තද කරලා හොඳට හැඳි ගන්න ඕනේ. මෙහෙම ටික වෙලාවක් හොඳට හැඳි ගාලා අපි බටර් හැන්ද දාන්න ඕනේ. බටර් ටිකක් දාන ගමන් හොඳට හැඳි ගන්න තමයි ඕනේ. මම මේ දාගත්තේ කලරින්. මොකද මේ කලරින් එක මට හම්බුනේ පවුඩර් එකක්. ඉතින් මම මේකට දැම්මේ දිය කරගත්ත බටර්නේ. එතකොට මේ බටර් තිබුණ අන්තිම ටිකට තමයි මං ඒ පවුඩර් එකෙන් චුට්ටක් දාලා කලර් එක හදාගත්තේ. ඊට පස්සේ කජු ටිකකුත් දාලා මේක තෙල් ගාපු භාජනයකට දාලා තමයි අපි නිවුණට පස්සේ කෑලි කපා ගන්න නම් ඕනේ. ලංකාවේ වගේ ඉතින් අපිට අවුරුදු නැකැත් වලටම අවුරුදු චාරිත්‍ර කරන්න විදිහක් නැහැ. මොකද අපිට මෙහි සාමාන්‍ය දවසක් බබාලා ඉස්කෝලේ යනවා, හස්බන්ඩ් වැඩට යනවා. ඉතින් මේ ටික මං කරන්නේ අවුරුද්ද දවසේ උදේ තමයි. බබාලා ඉස්කෝලේ දාලා ඇවිල්ලා මං හදන්න පටන් ගත්ත නාරං කැවුම්. මේ නාරං කැවුම් එකට මම මුලින්ම දුමුරු සීනි වලින් තමයි පැණි මිශ්‍රණය හදාගත්තේ. ඊට පස්සේ වෙනම පිට්ටුවක් හදලා අරගෙන ඒකෙන් තමයි නාරං කැවුම් වල මැද මිශ්‍රණය හදාගත්තේ. මේ මං හදන්නේ වැලි තලප. වැලි තලප නම් මං කොහොමත් පහුගිය අවුරුදු වල හැදුවෙත් කුස්කුස් වලින්
මේ අවුරුද්දෙත් කුස්කුස් වලින්ම තමයි හැදුවේ. මේ තියෙන ඉතින් මගේ අර හදාගත්ත නාරං කැවුම් ටික. ඉතින් මිලානෝ ගිය වෙලේ හස්බන්ඩ් හැඳ කැවුම් වගේක් අරගෙන තිබ්බා. ඉතින් මටත් ආසයි හිතුණා මුං කැවුම් හදපු නැති හින්දා මුං කැවුම් ටිකකුත් හදන්න ඕනි කියලා. බබාලාත් ඉස්කෝලේ ඇරලා මේ වෙලාව වෙනකොට ගෙදර ඇවිල්ලා ඉන්නේ. කුචුද? ඔන්න ඉතින් දැන් අපේ අවුරුදු කෑම මේසේ හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. කෑම ටික හිමින් සැරේ පිඟන් වලට දාගෙන ඊට පස්සේ මේසෙන් තියාගන්න ඕනි කියලා තමයි හිතුවේ. මේගොල්ලන්ව මේ වැඩවලට එකතු කරගත්තාම ඉතින් ඒගොල්ලන්නුත් ඒ දේවල් දැනගන්නවනේ. මොකද අපේ පුතා කවදාවත් අවුරුදු දවසකට ලංකාවේ ඉඳලා නැහැ. එයා නම් මෙහෙ ඉපදුනේ. ඉතින් අවුරුද්දකට කියලා අපි ලංකාවට ගිහිල්ලා නැහැ. මෙහෙට ආවට පස්සේ. දුව නම් ලංකාවේදී අවුරුදු 3ක් විතර අවුරුද්දට ලංකාවේ හිටියා. හැබැයි ඉතින් එයාටත් දැන් ඒව මතක නැතුව ඇති. ඒකින්ද අනිවාර්යෙන් අපි මෙහෙ පුළුවන් විදිහට මේ දේවල් කරන්නේ. එතකොට ඒගොල්ලොත් ඒ දේවල් ඉගෙන ගන්න හින්දා. මේ වගේ දේවල් ඉතින් හැමදාම කරන්නේ නැති හින්දා මේ දෙන්න මේ දේවල් කරන්නෙත් හරිම සතුටුයි. ඉතින් මේ පාර අවුරුද්දට අඳින්න තිබුණ පාට රතු පාටනේ නේද? ඉතින් ඒකින්ද අපිත් කොහොම හරි රතු පාට තියෙන ඇඳුම් ටිකක් කොහොම හරි ඇඳගත්තා. මම රතු හාල් එකකින් වගේම සුදු කැකුළු හාල් එකකිනුත් කිරිබත් දෙකක් හදාගත්තා. මොකද අපි ගෙදර කන්න ගත්තේ රතු හාල් වලින් හදපු කිරිබත් එක. බෙදන්න ගෙවල් අපිට 5ක් තිබ්බා. ඉතින් මෙහි අපේ ඉන්දියන් යාළුවෝ හිටියා. තව ඉතාලි පවුල් 2-3ක් හිටියා. ඒගොල්ලන්ට දෙන්නත් එක්ක සුදු කැකුළු හාල් වලින් තමයි කිරිබත් එකක් හදාගත්තේ. ඔන්න ඉතින් හස්බන්ඩ් මල් වගේකුත් ගෙනහලා තිබ්බා. මං ඒකත් ඉතින් මේසෙ ලස්සන වෙන්නත් එක්ක පෝච්චියකටත් දාගත්තා. ආහාර අනුභව වේලාවට ඉතින් ලංකාවේ නම් රතිඤ්ඤ සද්ද, කොහාගේ සද්ද ඇහුනට අපිට මෙහෙ මුකුත් නැහැ. ඇත්තටම ආසයි අවුරුද්දක් දවසක ලංකාවට ඇවිල්ලා ආපහු ඒ කරපු දේවල් හැමදේම කරන්න. ඉතින් මේ තියෙන්නේ අපේ අවුරුදු කෑම මේසේ. පුළුවන් විදියට හදාගත්ත කෑම ටිකකුත් එක්ක මෙහෙම තමයි අපි අවුරුදු කෑම මේසේ හදාගත්තේ. ඊට පස්සේ ඉතින් දෙන්නවත් එකතු කරගෙන පොඩි ෆොටෝ ටිකකුත් අරගෙන ඉතුරු දේවල් ටික කරන්න තමයි මේ දැන් බලාගෙන ඉන්නේ. අපි ගාව මුල් කාලේ පහනක් තිබ්බා මේසෙට තියන්න අවුරුද්ද දවසට. හැබැයි ඉතින් අපි ගෙවල් මාරු කරලා මෙහෙට ආවට පස්සේ මං හිතන්නේ ඒ පහන කොහෙට හරි මං හිතන්නේ නැති වෙලා දැන් ඒක නැහැ. ඒක හින්දා ඉතින් මම මේසේ උඩ තිබ්බේ මේ පාර ඉටිපන්දන් ටිකක් පත්තු කරන්න තමයි. දැන් ඉතින් ඉටිපන්දන් ටිකක් පත්තු කරලා ඊට පස්සේ ඉතින් අපි හස්බන්ඩ්ගෙන යතින් කිරිබත් කෑල්ලක් කන්න තමයි හදන්නේ. ඉතින් හැම පවුලකම මේ වගේනේ නේද? මොකද මට හැමදාම මතකයි මටයි නංගිලා මල්ලිලාටයි අම්මටයි මුල්ම කිරිබත් කෑල්ල තාත්තා තමයි කවන්නේ අවුරුද්දට. ඉතින් ඒ දේවල් අපේ බබාලා දන්නේ නැති නිසා ඒ හැම දෙයක්ම පුළුවන් හැමදේම අපි මෙහි හිටියත් ඒ දේවල් කරනවා. මට දැන් වීඩියෝ එක බලනකොට මතක් වෙන්නේ අපිට ගනුදෙනු චාරිත්‍රය කරන්න බැරි වුණා කියලා. අනිවාර්යෙන් ඒකත් ඉතින් ලබන අවුරුද්දේ නම් කරන්න ඕනේ. ඉතින් අපිත් කිරිබත් කාලා හැම ඊට පස්සේ ලෑස්ති වුණේ කෑම ටිකත් හදාගෙන ලංකාවේදී අපි ගෙවල් වලට වටේ පිටේ ගෙවල් වලට කෑම අරගෙන යනවා වගේ මෙහෙත් ඉතින් අපිට ඉන්න යාළුවන්ට මේ විදිහට තමයි කෑම ටික හදලා අරගෙන ගියේ. ඉතින් එහෙනම් මේ අවුරුදු වීඩියෝ එක බලපු හැමෝටම මං ආපහු පාරක් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මගේ වීඩියෝ බලන හැමෝටම ගොඩාක් ස්තුතියි.